තෙරුවන් සරණයි. සද්ධම්ම ප්‍රතිරෝපක සූත්‍රයේදී තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා එකත් පස්සේ වාඩි වෙලා මෙහෙම අහනවා. ස්වාමීනි, ඉස්සර ශික්ෂාපද ටිකයිනේ තිබුණේ. ඒ දැන් ගොඩක් තියෙනවා. නමුත් ටිකක් තිබුණ කාලේ බහුතරයක්, ඒ කියන්නේ වැඩිපුර රහතන් වහන්සේලා පහළ වුණා. ඒකට මුල්ුණේ මොකක්ද? නමුත් දැන් ශික්ෂාපද ගොඩාක් තියෙනවා. නමුත් රහතන් වහන්සේලා ගොඩාක් අඩුයි, හිස් වීගෙන යනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා, පින්වත් කාශ්‍යප, ඒක හිම තමයි. සත්වයන් පිරිහෙන කාලෙට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙනකොට ශික්ෂාපද සෑහෙන්න තියෙනවා. එතකොට තමයි භික්ෂූන් ටික දෙනෙක් අරහත් ඵලයේ පිහිටන්නේ. පින්වත් කාශ්‍යප, සද්ධර්මයේ වේසෙන් අධර්මයේ ලෝකයේ පහළ නොවන තාක් සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. එහෙත් පින්වත් කාශ්‍යප, යම් දවසක සද්ධර්මයේ වේසෙන් අධර්මයේ ලෝකයේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. පින්වත් කාශ්‍යප, ඒක මේ වගේ දෙයක්. ලෝකේ රත්තරන් තියෙනවානේ. ඒ රත්තරන් විතරක් තියෙනකන් රත්තරන් අඳුර ගන්න ලේසි. රත්තරන් වගේ තවත් දෙයක්, ව්‍යාජ රත්තරන් දෙයක්, රත්තරන් වගේ කවදා හරි ලෝකේ පහළ වුණොත් අන්න එදාට හරි රත්තරන් අතුරුදහන් වෙලා යනවා. මොකද නොවටිනා දේ වටිනා දෙයක් බවට පත් වෙනවා. ඒක ලෝකේ ස්වභාවයක්. ඉතින් දැන් අද කාලේ ගොඩක් ඒකනේ වෙලා තියෙන්නේ. සද්ධර්මය නාමයෙන්, සද්ධර්මයේ විදියට නොඑක් තැන්වල නොඑක් විදියට නොඑක් මත, ඒ වගේම සංවාද ඉදිරිපත් කරනවා. සිවණක් පිරිස විසින්ම තම තමන්ගේ මත බුදුදහම විදියට පෙන්වන්න ගොඩාක් උත්සාහ කරනවා. අන්න ඒ ගැන තමයි මේ පෙන්වලා තියෙන්නේ. මොකද මිනිස්සුන්ට දැන් සමාජපත් වෙලා තියෙනවනේ. සද්ධර්මය මොනවාද, අධර්මය මොනවාද කියලා හොයාගන්න බැරි තැනට සමාජයේ පත් වෙලා තියෙනවා. එතකොට පින්වත් කාශ්‍යප, පඨවි ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. එහෙනම් සබහා දහම විසින් කවදාවත් මේ සද්ධර්මය අතුරුදහන් කරන්නේ නැහැ. සබහා ධර්ම විසින් හැම වෙලාවෙම සද්ධර්මය මතු කරලා පෙන්නනවා. අවිද්‍යාව නිසා ඒ දේ තෝරගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මෝඩකම නිසා තමයි මිනිස්සු සද්ධර්මය කියලා අධර්මයට ගොදුරු බවට පත් වෙන්නේ. දැන් අද කාලේ විශාල වශයෙන් ඒකනේ සිද්ධ වෙන්නේ නේද? මුළු ලෝකෙම ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතෙන්දී පෙන්නනවා, නමුත් මේ සද්ධර්මයේ අතුරුදහන් කරනවා නම් අන්නේ හිස් පුද්ගලයා ඇති වෙන්නේ මේ ශාසනය තුලින්මයි. එහෙම නැතුව සබහාදහම විසින් කවදාවත් සද්ධර්මය අතුරුදහන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සද්ධර්මය අතුරුදහන් කරන කෙනෙක්, සද්ධර්මය අතුරුදහන් කරන අය පහළ වෙන්නේ මේ ශාසනය තුලින්මයි කියලා පෙන්වලා දෙනවා. පැහැදිලිද? තෙරුවන් සරණයි.